ගොරො කළුදී පොකුණ සැඟවුණ කටුක මිහිරි බෝරහස් ඇත අති සුබ දහවල අනුරාධපුරේ ආවම හැමෝම යන තැන් තියෙනවා. ඒත් අද මම ඇවිල්ලා තියෙන ටිකක් වෙනස් තැනකට. මේ තමයි කළුදිය පොකුණ. අනුරාධපුරෙන් බස් එක නැගලා ටික වෙලාවකින් මිහින්තලයට ළඟා වුණා. දැන් අපි යන්නේ ගොඩක් අය නොදන්න මේ ලස්සන තැන බලන්න. මිනිස්සුන්ගේ සද්ද වෙනුවට සෝභාදහමේ හඬ විතරක් ඇහෙන තැන. මේ තැනට ආපු ගමන් හිතට දැනෙන නිස්කලංක බව නම් වචන වලින් කියන්න අමාරුයි. කළුදිය පොකුණ කියන්නේ අනුරාධපුර යුගයේ ඉදිකළ ඓතිහාසික පොකුණක්. ජනප්‍රවාද සහ ඓතිහාසික තොරතුරු වලට අනුව මේ අවට පුරාණ භික්ෂුන් වහන්සේලා භාවනා කරලා තියෙනවා. අදටත් මේ පොකුණාවට වනාන්තරයේ භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව සිටිනවා. වර්තමානයේ දකින්න ලැබෙන ගල් කණු පැරණි නටබුන් සහ භාවනා කුටිවල අවශේෂ මේ ස්ථානයේ තිබුණු පුරාණ ආරාම සංකීර්ණයට සාක්ෂි ලෙස සැලකෙනවා. ඉතිහාසයට ආදරය කරන කෙනෙක් වුණත් සෝභාදහම විඳින්න කැමති කෙනෙක් වුණත් මිහින්තලේ ආවොත් කළුදිය පොකුණ බලන්න අනිවාර්යෙන්ම යන්න. ඉතින් මේ වගේ ලස්සන තැන් ඉස්සරහටත් බලන්න ඕන නම් මම ෆලෝ කරලා තියාගන්න.